අපේ හීන කොච්චර අපේ මනසට බරද? ඇයි අපේ හීන ගොඩක් දුර තියෙන්නේ? ඔබ දන්නවද ඔබේ හීන එච්චර දුරයි කියලා? ඔයාට ඒ හීනෙට උණක් නැහැ. ඒ නිසා ඔයාට ඔයාගේ හීන දුර. ඔබ දන්නවද ඔබට කොච්චර කැපැසිටි එකක් තියෙනවද කියලා? ඔබ ඔබේ කැපැසිටි එක දැනගත යුතුමයි. ඔයා හීන ගැන හිතලා ඒ වෙනුවෙන් වැඩ කරන්නේ නැතිව ඔයා නිදා ගන්නවා නම් ඔයාට ඒක හීනයක් විතරයි. එකපාරක් වැරදුනම ඔයා අතෑරලා දානවා නම් ඔයාට ඔයාගේ හීන හැමදාම හීනයක් විතරයි. ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි. ඔයා ඒ වෙනුවෙන් රිස්ක් එකක් ගන්න ඕනි. රැයක් දහවලක් නැතුව මහන්සි වෙන්න ඕනි. හොඳට මතක තියාගන්න ඔයා වපුරන තරමට තමයි අස්වැන්න ලබා ගන්න පුළුවන්. මේ ලෝකේ හිතා ගන්නවත් බැරි විදිහට දියුණු වුණු පුද්ගලයන් තමන්ගේ හීන වලට ගිහින් හරි උජාරු වෙන්නේ ගැන කියනවා. ඒ මිනිස්සු නිකන් ඉඳලා යාළගේ හීන වලට ගිහින් නැහැ. අධික කැපවීමක් තියෙන්න ඕනේ. හරියටම කිව්වොත් ඔයාට ඔයාගේ හීනෙට අමාරුවක් තියෙන්න ඕනේ. ඔයාට ප්‍රශ්න ඇති. හැබැයි ප්‍රශ්න තියෙන එකම පුද්ගලයා ඔයා නෙවෙයි. හීනයක් නැත්නම් ඔයාට හීනයක් ටාගට් එකක් හදාගන්න. හොඳට මතක තියාගන්න. අද කෝටිපති වුණාට ඒ කවුරුත් එකපාරට කෝටිපති වුණේ නැහැ. ඒ හැමෝම ගොඩක් වැරදිලා ජීවිත ජයගත්ත පුද්ගලයෝ. ඔයා කාගේවත් කතාවක් ඔයාගේ ජීවිත කතාව කරගන්න එපා. ඔයා මහන්සි වෙලා පිස්සු වෙන වගේ වැඩ කරන්න. දවසක ඔයාගේ කතාවත් ඊට පස්සේ දුවන අයට හරි ආසාවෙන් කියන්න පුළුවන් වෙන තරමට මහන්සි වෙලා වැඩ කරන්න. වැරදුනාට කමක් නැහැ. වැටි තමයි මිනිස්සු නැගිටින්නේ. ඔයාගේ හීන ගොඩක් දුර තිබ්බත් ඔයාට දවසක අනිවාර්යෙන් මේ හීන වලට යන්න පුළුවන් වෙනවාමයි. ඔයාට ලොකු හීන තියෙන්න ඕනේ. ඔයාට හීනේ කොච්චර ලොකු වුණත් දුර වුණත් කමක් නැහැ. ඔයාට ඒ වෙනුවෙන් අධික ආසාවක් තියෙනවා නම් අසාමාන්‍ය ඉවසීමක් තියෙනවා නම් ඒ වගේම ඔයා ඒ වෙනුවෙන් ඩිසිප්ලින් එක මේන්ටේන් කරනවා නම් ඔයාව නවත්තන්න කාටවත් බෑ. ඔයාගේ හීනෙට කැප වෙන්න ඕනේ ඔයාම තමයි. ඔයා උඩ බලන් හිටියට වැඩක් නැහැ. මේ ගෙවෙන කාලේ ආයෙ ඇතුල්ලවාවත් අත ගන්න බෑ. ඔයා තමයි ඔයාගේ ජීවිතේට වග කියන්න ඕනේ. මාත් මගේ හීනෙට ගොඩක් කැප වෙන මිනිස්සෙක්. නිදි මරාගෙන වැඩ කරනවා. ඇයි ඔයා තාමත් වැටුණ තැන ඉඳන් බලන් ඉන්නේ? ඔයාගේ වැඩ පටන් ගන්න. අදම පටන් ගන්න. නවත්තපු තැනින් හරියට පටන් ගන්න. ඔයා ඔයාගේ හීනෙට යනකම් ඔයා වැරෙන්න කාවවත් විශ්වාස කරන්න එපා. කාගෙන වැඩ කරන්න. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ ඔයාගේ හීනේ. එතකොට ඔයාටත් කියන්න පුළුවන් මං ගොඩක් මහන්සි වෙලාද මෙතන ඉන්නේ. I am a great person. මට මං ගැන ආඩම්බරයි කියලා ඔයාටත් කට ඇරලා කෑ ගහලා කියන්න පුළුවන්. උත්සාහ කරන්න. සද්ද නැතුව වැඩ කරලා දිනපු දවසට ඔයා කෑ ගහලා සමරන්න. All the best.